අයිබෝන් ද මේ දවස්සල තියන්නේ මනී ඉන්ද බැංක් පල්ල එක ඉතිං මනි ඉන්ද බැංක් පල්ල එක තියෙන ජූනි 7 නිදාවේ ලංකා වෙලාවෙන් ජූනි 8 පාන්දර 4:30ට එවගේම අයත් මතක් කරන්න ඕනේ මේක ටීවල පෙන්න්න ටීව පෙන්න්න මේක පෙන්න්න නෙට්ලික් එක ඉතිං ඕගොල්ලොන්ට නෙට්ෆලික්ස් සබස්ක්‍රයිබ් කරන්න න ස්මාර්ට් ටීවකින් හරි එහෙමත් නැත්තම් ඔගොල්ලොන්ට පුළුවන් ඔගොල්ලොන්ගේ ෆෝන් එකෙන් නෙට්ෆ්ලික්ස් ඇප් එක දාගන්න ඒ වගේම ඔන්ලයින් බලන්නත් පුළුවන් හැබැයි ගාණක් යනවා සබ්ස්ක්‍රිප්ෂන් එකට ඉතින් ඒ අරෙන්න මම ලින්ක් වගේ දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඉතින් ඒ ලින්ක් පින්නුත් ඔගොල්ලොන්ට ගිහිල්ලා බලන්න පුළුවන් මේ PLE එක money in the bank හරි මම නම් ප්‍රෙඩික්ෂන් ටික කියන්නම් මගේ ප්‍රෙඩික්ෂන් ටික කියන්නම් ඉතිං පලවෙනියටම පලෙන්ට මං කතා කරන්න විමන්ස් මනීද බැංක් මැච්ච එක ඉති මේකෙන හොඳ ස්ටාස් ලගයක්කින්න මේකෙන හොඳ කට්ටි නොරයා රිපලි ලෙක් බ්ලිස් නයෝමි රොක්සෑන් පිරිස් ජූලියා ස්ටෙෆිනි වේක ඉතිං මන්නම් මේ මැච්ච එකේ වින්න හැටියට ප්‍රඩික් කරන්නේ රොක්සෑන් පීරිස් මොකද අර ජච්බන්්ඩේගෙත් අර පොඩ්ඩක් කර තියෙනවන මේ ලියව් මවගනුයි රොක්සෑන්ගේ පොඩි එකන්නේ කම්පික්ස එකක් පටන් ගණ්ඩ යන්නේ ඩොමිනික්ට ඉතින් මං හිතන්නේ රොක් ඒ කතන්දරයි ඔක්කොම ඒ මොමෙන්ටම් එක හින්දා මේක ගොඩක් විට රොක්සෑන් පේරිස් දිනයි ඉතින් මම ඊළඟට කතා කරොත් ඊළඟ මැච්ච එක අපි කතා කරු විමන්ස් ඉන්ටර්කොන්ටිනන්ටල් චැම්පියන්ෂිප් මැච් එක ඉතින් මේ මැච් එක මට හිතෙන්නේ මේකත් බොහෝ විට ලයිර දිනයි කියලා හිතනවා මොකද මේකද මේකයි ලාස් චාන්ස් කියලා තියෙන්නේ ඉතින් ආය ටයිටල් එක් ක්‍රමයව කරන්න බෑ මම හිතන්නේ වෙනම ස්ටෝර් ලයින් එකක් බෙකි ලින්ච්ට දෙයි බොහෝ විට මේක ලයිරා දිනයි ඊළඟට මම කතා කරන්න කැමති මනින්ද බැංක් මෙන්ස් මැච්ච එක ඇත්තම කිව්වොත් මේක ටිකක් ප්‍රඩිට් කරන්න අමාරුයි මේ මැච් එක ඉතින් මෙහෙමයි මීට වඩා ඩිසර්ව් කට්ටිය මේ මැච් එකට දාන්න තිබ්බ මනින්ද බැංක් එකට මම හිතන්නේ මගේ පෞද්ගලික මතේ සැමිසෙන් වගේ කට්ටිය මේ මැච් එකට දාන්න තිබ්බා ඉතින් වටනම් මේක එච්චර සැටිස් නෑ විශේෂයෙන්ම මේ එල්ග්‍රාන්ද ඇමරිකානෝ කියන කියන්නේ ඕක ඇත්තරම ඉන්න ඕකස් ඉන්නේ චැට් ගේබල්නි ඉතින් මේක නිකන් අර ටෙම්පරරි කැරක්ටර් එකක් වගේ එහෙම එකක් ඉතින් මේක මේ වගේ කෙනෙක් දින්නොත් මේක එච්චර හරි නෑ ඉතින් වැඩිපුරම මට හිතන වැඩි මේ මැච් එක ගත්තොත් වැඩිපුරම මට හිතෙන්නේ chance එකක් තියෙන්නේ සෙත් රෝලින්ස් සෝලෝ සෙකෝවා එල්ලේ නයිට් තමයි ඉතින් මේ තුන් දෙනාගෙන මුත් වැඩිපුරම මට හිතෙන chance එකක් තියෙන්න ඕන සෝලෝ සිකෝවටයි එල්ලේ නයිට්ටයි සෙත් රෝලින්ස් කලින් දින්නනේ මනින්ද බැංක් එකක් ඉතින් ආයෙ පාරක් මනින්ද බැංක් එකක් එයාට දිනන්න දෙනවා කියන්නේ ඒක මම හිතන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයි මම මේ පෞද්ගලික විතරක් මොකද ඉතිහාසයේ හොඳම කෑෂින් එකක් සෙත් රෝලින්ස්ට තියෙන ඉතින් ඒ වගේ දෙයක් හම්බුණා රෙසල්මේනියා මේන් ඉවෙන්ට් එක කෑෂින් කරා කියන්නේ ඒක හොඳම මොමන්ට් එකක් ඉතින් මම හිතන්නේ සෙත් රෝලින්ස්ට වඩා සෝලෝ සිකෝවා හරි එල්ලේ නයිට් හැදින්නොත් හොඳයි එතනොත් මම හිතන්නේ සෝලෝ සිකෝවා දින්නොත් ගොඩක් හොඳයි මොකද දැනට චැම්පියන් ඉන්නේ ජේ උසෝ හින්දා බොහෝ විට ඒ කියන්නේ දැනට වර්ල්ඩ් හෙවිවෙට් චැම්පියන් ඉන්නේ ජේ උසෝ හින්දා ඉතින් අර ෆැමිලි ෆියුඩ් එකක් හදන්න පුළුවන් මේ සෝලෝ ජේ උසෝට කෑෂින් කරොත් ඉතින් මම හිතන්නේ සෝලෝ සිකෝවා දින්නොත් හොඳයි මේ ඔක්කොගෙම පෙන්ටට පෞකාලීන වර්ල්ඩ් චැම්පියන්ෂිප් chance එකක් හම්බෙනවා ඉතින් ඒක මනි ඉන් ද බැංක් එකකින් හම්බෙනවට වඩා අර 1-on-1 මැච් එකකින් හොඳ මොමන්ටම් එකකින් හොඳ ස්ටෝරි ලයින් එකකින් පෙන්ටට වර්ල්ඩ් හෙවිවෙට් කෙනෙක් හරි WWE චැම්පියන් කෙනෙක් හරි
වෙන්න පුළුවන් නම් හොඳයි. පෙන්ට ඉදිරියේදී හිම වෙයි. මො වෙන්නත් ඕනි පෙන්ට ඩිසර්ව්. හරි ඊළඟට මේක බොහෝ විට මේන් ඉවෙන්ට් වෙයි. ටැග් ටීම් මැච් එක Cody Rhodes and Jey Uso versus John Cena Logan Paul. මේකත් තරමක් ප්‍රෙඩික්ට් කරන්න අමාරු මැච් එකක්. ඉතින් මේක ඉතින් අර දෙගොල්ලොන්ගේම අර ෆියුඩ් එකක් බිල්ඩ් වෙලානේ තියෙන දැනට මම ලෝගන්ගේ ජේ උසෝගේ කෝඩි රෝඩ්ස්ගේ ජෝන් සීනාගේ ඉතින් මේක මාර්ජන අමාරු ප්‍රෙඩික්ට් කරන්න. මට හිතෙන්නේ මේ මැච් එක බොහෝ විට සීනයි ලෝගන් පෝලුයි දිනයි. මොකද මෙහෙම එක පාටම කෝඩි රෝඩ්ස් ජේ උසෝ දුන්නොත් දැන් ජේ උසෝ ලෝගන් පෝල්ගේ සාමාන්‍ය ෆියුඩ් එකක් යනවනේ කන්ටිනියු. මේ ඉතින් එතනින් චැම්පියන් ඉතින් ජේ උසෝනේ. ඉතින් ජේ උසෝ එතන ටිකක් හයිප් වෙන්න වගේ යන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් කෝඩි රෝඩ්ස් දැන් ජෝන් සීනාට පෙරදුනා විතරනේ. ඉතින් ආයෙ පාරක් මට ජෝන් සීනයි කෝඩි රෝඩ්ස්යි මේ මැච් එක දින්නොත් ටිකක් අර ආයෙ පාර නිකන් අර ඕවර්රේටඩ් වගේ යන සීන් එකක් යනවා. ඉතින් මට හිතෙන්නේ මේ මැච් එක ජෝන් සීනයි ලෝගන් පෝලුයි දින්නොත් හොඳයි. මොකද කොහොමත් ඉස්සරහට බොහෝ විට ජෝන් සීනාගේ ටයිටල් එක කෝඩි රෝඩ්ස්ට ඩීත්‍රෝන් කරන්න යනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක පාටම කෝඩි රෝඩ්ස් ජෝන් සීනාව පෙරද්දුවොත් ඉතින් ජෝන් සීනාට අර තියෙන මේක නැති වෙනවා. ඉතින් මං හිතන්නේ ජේ උසෝ වර්ල්ඩ් චැම්පියන් වෙලා මේ මැච් එක පෙරදුනොත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් බොහෝ විට ජෝන් සීනා ජේ උසෝව පින් කරන්න ඊට තියෙනවා. එහෙම නැත්නම් ලෝගන් පොල් කෝඩි රෝඩ්ස් පින් කරන්න ඊට තියෙනවා. ඉතින් ජෝන් සීනා ලෝගන් පොල් මේ මැච් එක දිනයි. මගේ ප්‍රෙඩික්ෂන් එක බොහෝ විට සෝලෝ දින්නොත් මේ මැච් එක සෝලෝ කෑෂින් කරන්නත් ඉඩ තියෙයි ජේ උසෝට. මම මේක හිතනවා. ඒ කියන්නේ මම එහෙම හිතනවා. බොහෝ විට එහෙම දෙයක්ත් වෙන්න ඉඩ තියෙයි. මේක මේන් ඉවෙන්ට් වුණොත් සමහරට එහෙම පොසිබිලිටි එකක් තියෙන්න පුළුවන්. හැබැයි මේ මැච් එකේ වින්නර්ස්ලා අනිවාර්යයෙන්ම ජෝන් සීනයි ලෝගන් පෝලුයි. ඉතින් මේ මාගේ ප්‍රෙඩික්ෂන් එක ඔයගොල්ලන් කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් බලපු හැමෝටම ස්තුතියි. ජය වේවා.